ඉතින් ආයුබෝවන් ඔයාලා වදත් ආදරෙන් පිළිගන්නවා අලුත්ම YouTube channel එකට. මම අද කතා කරන්න යන්නේ හරිම වේදනාකාරී අත්දැකීමක් ගැන. මේක වුණාම්ලා ඉන්නවා නම් දන්නවා වේදනාව කොච්චරද කියලා. මේක තමයි මව්කිරි දෙද්දි සිදුවෙන තනපොඩු තුවාල වීම ගැන තමයි මම අද කතා කරන්නේ සහ ඒකට පිළියම් ගැන. තනපොඩුවක් තුවාල වෙන්න හේතුව ඇයි? ප්‍රධානම හේතුව තමයි දරුවා හරියට පියවුරුව උරා ගැනීම සිදු කරලා නැහැ. දරුවා උරලා තියෙන වගේ තනපොඩුව විතරයි. මෙහිදී අපි දරුවාට කිරි දෙද්දී තනපොඩුව විතරක් නෙමෙයි තනපොඩුව වටා තියෙන අර ඇරියුලාක කියන කළු පාට ප්‍රදේශයෙන් කොටසක්ද දරුවගේ මුඛ කට ඇතුළට යන්න ඕන. එහෙම නැතුව දරුවා තනපොඩුව විතරක් කිරුවොදී දවසක් දෙකක් යනකොට මේ තනපොඩුව තුවාල වෙනවා. ඒක හරිම වේදනාකාරී තත්ත්වයක්. එතකොට ඒ වගේම දරුවට තනපොඩුව ඉරීමෙන් කිරි ප්‍රමාණවත් පරිදි ලැබෙන්නේ නැහැ. මොකද තනපොඩුවේ කිරි නැහැ. තනපොඩුවෙන් එහා ඇරියුලකේ තමයි කිරි තියෙන්නේ. ඒ කළු පාට ප්‍රදේශයේ. ඉතින් දරුවා මේ තනපොඩුව ඉරුවා කියලා ඒක විතරක් යන්තම් කටට අරගෙන ඉරුවා කියලා කිරි එන්නේ නැහැ. අම්මත් පළවෙනි දවසේ ඉඳන්ම දැනගන්න ඕනේ පුරුදු වෙන්න. අම්මට අලුත් මේ දේ අනිවාර්යෙන්ම දන්නවා. දරුවා කට අරිනකොට කොහොම හරි තනපොඩුව සහ කළු පාට ප්‍රදේශයෙන් කොටසක් දරුවගේ මුඛය ඇතුළට යවන්න. දරුවටත් මේක අලුත්. ඉතින් චුට්ටක් පුරුදු වෙන්න ඕනේ. මෙහෙම තුවාල වුණොත් මොකද කරන්නේ? තුවාල වෙන්න හේතුව තමයි ඒ. දරුවා තනපොඩුව පමණක් කිරීම තුවාල වුණොත් මොකද කරන්නේ? අම්මගේ එක පැත්තක් නම් තුවාල වෙලා තියෙන්නේ තනපොඩුවේ. අම්මට පුළුවන් මේ පැත්ත චුට්ටක් දරුවට කිරි දෙන එක නවත්තලා අනිත් පැත්තෙන් කිරි දෙන්න. අනිත් පැත්තෙන් කිරි දෙන්න සහ මේ පැත්තෙන් කිරි දොවලා අයින් කළ දරුවට පුවන්න පුළුවන්. ඒ තුවාල වෙච්ච පැත්තේ වෙන මුකුත්ම ගහන්න යන්න එපා. අම්මගේ මව් කිරිම විතරක් ගන්න. චූටි පැටියට කිරි දෙන හින්දා වෙන කිසිම ක්‍රීම් එකක්වත් මොනවාක්වත් ගහන්න යන්න එපා. අම්මා දරුවා බීලා ඉවරනාට පස්සේ අනිත් පැත්තෙන් හරි කොහෙන් හරි අනිත් පැත්තෙන් කිරි ටිකක් අරගෙන ගන්න. මව් කිරිම ගන්න. අනිත් පැත්තෙන් කිරි ටිකක් අරගෙන මව් කිරි ටිකක්ම ගන්න. ඒකෙන් හොඳ වෙනවා. දවස් 2ක් 3ක් යනකොට අනිවාර්යෙන් හොඳ වෙනවා. අම්මා මේ පැත්ත ආයි දරුවට උරන්න දුන්නොත් චුට්ටක් කල් යනවා. අම්මට මේ වගේ ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. මේ එක පැත්තක් හිතා හොඳින් තියෙනවා නම් ඒ පැත්තෙන් දරුවට හරි ක්‍රමයට කිරි ටික දෙන්න. මේ පැත්තෙන් කිරි ගාලි වල හොඳ වෙන්න දෙන්න. ඒ පැත්තේ හැබැයි කිරි තද වෙන්න පුළුවන්, කිරි ගල් වෙන්න පුළුවන්. ඒකින්ද අම්මට පුළුවන් ඒ ටික දොවලා දරුවට පොවන්න. වෙන මොකුත් ගන්න යන්න එපා. මව කිරි විතරක්ම ගන්න. අම්මා හරි ක්‍රමයකට දරුවා පොසිෂන් කරගන්න. එතකොට මේ තනපොඩුව තුවාල වෙන එක නවතිනවා. තව ක්‍රමයක් අම්මට තේරෙනවා දැන් මේ මගේ තනපොඩුව තුවාල වේගෙන තමයි එන්නේ. දරුවා උරන්නේ මේ තනපොඩුව විතරයි කියලා හිතනවා නම් අම්මට පුළුවන් නිපල් ෂේල් කියලා කඩේ තියෙනවා නිපල් එකට ඉස්සරහට දාන්න පොඩි සූපුවක් වගේමයි එකක්. ලොකු ගාණක් වෙන්නෙත් නැහැ රුපියල් මම හිතන්නේ රුපියල් 1000ට අඩු ගාණක්. රුපියල් 700ක් වගේ ගාණක්. අම්මට පුළුවන් ඒක අරගෙන දරුවට කිරි දෙනකොට මුලින්ම වගේ පියවරුව හොඳට පස්සට ඇදලා කරලා ඒක දාන්න. දාලා ඉවරලා දීලා බලන්න. හැබැයි මේක තුවාල වෙච්ච පියවරකට නම් හරියන්නේ නැහැ. ඒ ත්‍රිදිනා වේදනාකාරී. මේක ගැළපෙන්නේ තුවාල වෙන්න කලින් හෝ තුවාල වීගෙන එනකොට අම්මට තේරෙනවා නම් අනිත් පැත්තත් දැන් මට හරියට වැඩි කරගන්න බෑ වගේ නම් අම්මත් වැඩි අල්ල ගන්න ඕනේ දරුවත් වැඩි අල්ල ගන්න ඕනේ කල් යනවා වගේ නම් අම්මට පුළුවන් අනිත් පැත්තට නිපල් ෂිල් එක දාලා දරුවට කිරි දෙන්න. මේ පැත්ත කිරි ටිකක් ගාලිවලා චුටි දවසක් ඒක රෙස්ට් එකක් දීලා ඒක හොඳ කරගන්න. අම්මලට දැන් මේකෙදි ප්‍රශ්නයක් වෙනදී කිරි දෙවීම ගැන කිරි දෙවීම හරිම අපහසුකාරී කියලා දෙන්න මම තව වීඩියෝ එකකින් අම්මලා ඉගෙන දැනුවත් කරන්නම් කිරි දෙවීම සහ ඒවට ගන්න උපකරණ මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් මේ තනපොඩුව තුවාල වීම සහ ඒකට පිළියම් ගැන අම්මලා මට හරි දැනුමක් ලබා ගත්තා කියලා මං හිතනවා. ඉතින් එහෙම දැනුමක් ලබා ගත්තා නම් මගේ channel එක share කරන්න, subscribe කරන්න, like කරන්න කියලා මං ඔයාලට කියනවා. ඉතින් ඔයාලා හැමෝටම ස්තුතියි.